බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ඉගෙන ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පුරුකුරුතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටු විරු ප්‍රසන්න බොහොම පැහැදීම එළවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල ඉන්නව නෙමෙයි. අර හිතේ ප්‍රසාදයේ ඉස්තර කරගන්නයි අර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දණය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මේ ඉතිපිසෝ ගාථා පාඨය බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේ බොහෝම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කළා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට. එනිසා ඒ ගුණපද 9 ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද 9 පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසුරවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද 9ක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද 9. ඒක මුල සිට අගට අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරථි ලෝකවේදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන මේ පද 9. පද 9 පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුණක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අරහං ගුණයෙන් නවත්වනවා. විද්‍යාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණයෙන් නවත්වනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා විද්‍යාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත්වනවා. මෙහෙම දක්ෂිනාවර්තෝ රවෝමට හිත යවනවා. ඊට